තවත් නිවාඩු දවසක් මාලදිවේ ඉන්නේ. ඉතින් අපි කැම්පින් එකකට යන්න කියලා තමයි මේ හදන්නේ. අපි මේ පාර යන්නේ බොදුමොහොරා කියලා ටිකක් ඈත තියෙන අයිලන්ඩ් එකකට. මේක මාලේ සිටි එකේ ඉඳන් විනාඩි පැයක් විතර දුරයි. ස්පීඩ් බෝට් එක තමයි යන්නේ. හරි අපි ඉතින් මාලෙන් පිට වුණා. පැයකමාරකට විතර පස්සේ අපි දැන් මේ අයිලන්ඩ් එකට ආවා. අපි අයිලන්ඩ් එකට ආවට පස්සේ බෝට් එක ළඟටම ගන්න බෑ. ඉතින් අපි ඒක පොඩ්ඩක් ඈතක නවත්තලා තවත් පොඩි ඩිංකි බෝට් එකකින් තමයි අයිලන්ඩ් එකට ආවේ. අපි මේ අයිලන්ඩ් එකේ අද නයිට් එක ෆුල් ඉන්නවා. හෙටත් හවස් වෙනකම් ඉන්නවා. ඉතින් ඇත්තටම හරිම ලස්සන අයිලන්ඩ් එකක්. ඉතින් මේ වලට පේනවනේ මුහුද කලර් එක එහෙම මාරම ලස්සනයි. අපි ඉතින් අද ගොඩක් වෙලාවට මෙහි ආවම කරන්නේ ආපු ගමම මාළු අල්ලන්න යන එක. ඉතින් ඒක තමයි ගොඩක් මේ ලෝකල් අයගේ තියෙන ප්‍රැක්ටිස් එක. ඉතින් ආපු ගමම කරන්නේ මාළු අල්ලන එක. ඉතින් අපි මේ ලන්ච් එකට තමයි මාළුව අල්ලන්නේ. ඉතින් මේ අපේ පළවෙනි මාළුව වැල්ලුවා. මේකට කියන්නේ මුහුදු කුකුලා කියලා. අපි ආවා ඉතින් 15ක් විතර. එතකොට ඉතින් එක මාළුවෙක් මදි. ඒකින්ද අපි ඉතින් පැයක් විතර ඉඳලා තවත් මාළුව ගොඩක් ඇල්ලුවා. මේ තියෙන්නේ අපි අල්ලපු මාළු ටික. එතකොට මේ තමයි අපේ මාළු අල්ලන ලෝකල් කෙනා. ඉතින් මෙහා සෑහෙන ෆේමස් මාළුව අල්ලන්න. ඉතින් මෙයාගේ තාත්තලා අම්මලත් කරේ ඈත අයිලන්ඩ් එකක ෆිෂර්මන්ස්ලා. ඉතින් මෙයාට සෑහෙන පළපුරුද්දක් තියෙන මාළු අල්ලලා. ඒ වලට පේනවානේ මේකට මේ අයිලන්ඩ් එකේ එහා පැත්තෙම නිකන් බිලිපිත්තක් දැම්මත් මාළුව ඇල්ලෙනවා. ඉතින් මේ ලොකු මාළු ඇල්ලෙනවා. ඉතින් අපි ඇල්ලුවා මාළුව මට මතක විදිහට 10ක් 15ක් විතර ඇල්ලුවා. හරි මේ තමයි අපි දැන් අල්ලපු මාළු ටික. අපි මේ ටික කපලා හොඳට සුද්ධ කරලා මේ ලන්ච් එක හදන්න තමයි යන්නේ. ඉතින් මේ හදන්නෙත් මාලදිවින් යට මාවිනික කෑම වගේක්. ඉතින් අපි මේ ගෑස් ඊට පස්සේ හදන දේවල් ඔක්කොම මාලේ සිටි එකෙන් එද්දි අරන් ආවා. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා අපි මම දැන් මාලේ අවුරුදු 10කට කිට්ටු වෙන වැඩ කරනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට නිවාඩුවක් ආම මේ වගේ ඈත අයිලන්ඩ් එකට ගිහලා මේ වගේ සෙල්ලම් කරලා කැම්පින් නයිට් එකක් ගහනවා. ඉතින් මේකත් අපි ආපු පළවෙනි වතාව මේ අයිලන්ඩ් එකට. මම අයිලන්ඩ් තව 3-4කට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තට මේ අයිලන්ඩ් එක ගොඩක් හොඳයි. ගොඩක් නිදහස්. මුහුදත් මාර ලස්සනයි. ඉතින් දැන් සන්සෙට් එකත් ඇවිල්ලා ගොඩක් හවස් වුණා. ඉතින් අපි තවත් දැන් රැට කන්නත් මාළු අල්ලනවා. ඉතින් මෙයා තමයි ආයිත් වැඩේට බැස්සේ. දැන් ආයිත් අපි මාළු අල්ලන්න ගත්තා. මේ එකට එහා පැත්තේ තියෙන තව පොඩි අයිලන්ඩ් එකක්. මේ වල ඉතින් කරන්ට් මුකුත් නැහැ. ඉතින් අපි රැට මේ වගේ බොන්ෆයර් එකක් හදලා බාබිකියු එකක් දාලා ඉතින් මේ දැන් ඩිනර් එක හදනවා. මෙයාලා ගොඩක් ආසයි චිප්ස් කන්න. ඉතින් අපි චිප්ස් හදනවා. ඉතින් මේ ඉන්නේ අපි අල්ලපු මාළුවෙක්. අපි යට හොඳට මෙහි තියෙනවා මිරිස් එකක්. ඉතින් අපි ඒව ටික දාලා හොඳට මැරිනේට් වෙන්න දාලා තිබ්බා බාබිකියු කරන්න කලින්. ඉතින් ගොඩක් මාළුම තමයි හදන්නේ. ඉතින් අපි තව බීෆ් වගේක් ගෙනාවා මාලෙන් එද්දි. ඉතින් ඒවත් අපි හදනවා. ඉතින් මේ වගේ අපි ලයිට්ස් ටිකක් දාලා ඉතින් පොඩක් කලර්ෆුල් වෙන්න රෑ වෙනකන් ඉන්නවා. පොඩි සින්දුවක් කියාගෙන එහෙම ඉන්නවා. හරි අපි දැන් මේ බාබිකියු එකක් කරා. ඉතින් අපි ගොඩක් කෑවා. ඉතින් අතරම රසයි. හරි මේ තමයි උදේ ඊළඟ උදේ පාන්දරම. ඉතින් මේ වගේ තමයි පේන්නේ සන්රයිස් එකත් එක්ක. ඉතින් අපි උදේම බිත්තර ඔම්ලට් එකක් එහෙම හදලා උදේට බ්‍රෙක්ෆාස්ට් එක විදියට ගත්තා. ඒ වලට පේනවනේ මේ හරිම ලස්සනයි මෙතන මේ මුහුද කලයක. ඇත්තම මම කොහෙවත් දැකලා නැහැ මේ ලංකාවේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. ලොකු රැල්ලකුත් නැහැ. ඉතින් අපි ගොඩක් වෙලාවට මුහුදෙම තමයි බැහැලා හිටියේ. ඔය ඈත තියෙන එක්ස්කර්ෂන් වලට ආපු ළඟ ටූරිස්ට්ලා වගේක්. ඉතින් එයාලත් මෙතනට එනවා. ඇවිල්ලා මේ අයිලන්ඩ් එකේ ඉන්නවා. මෙතන ගොඩක් හොඳ ස්පොට්ස් තියෙනවා ඩයිවිං කරන්න. ඉතින් ගොඩක් එයාලා යනවා ඩයිවිං කරලා ඊට පස්සේ බ්‍රේක් එකකට වගේ එනවා. ආයිත් මේ අයිලන්ඩ් එකට ඇවිල්ලා ඉඳලා ආයිත් යනවා. එහෙම තමයි මෙහි ඉතින් ගොඩක් වෙලාවට ටූරිස්ට්ලා. ඉතින් අපිත් ගොඩක් වෙලාවට ඩයිවිං යනවා. මේ තියෙන්නෙත් මෙහෙම මාලේටම ආවේනික වුණ කෑමක්. ඉතින් මේකත් මාර රසයි. අර ස්පයිසි ඒ වුණාට සෑහෙනම රස කෑම එකක්. හරි දැන් අපි පොඩ්ඩක් මුහුදට බැහැලා අපි ස්නෝකලින් කරලා ඩයිවිං කරලා තව මාළු ටිකක් අල්ලමු. ඉතින් මේ ඉන්නේ මගේ ඔෆිස් එකේ තව යාළුවෙක්. ඉතින් අපි ඔක්කොම මුහුදේ මේ වගේ පෝල්ස් අරගෙන යනවා. ගිහලා ටිකක් ලොකු මාළු අල්ලන් එනවා.
මෙතන නම් ගොඩක් වෙලාවට කොරල් සඩුයි ටිකක් වෙන තැන්වලට වඩා මං කලින් ගියපු තැන්වලට වඩා ඉතින් ඒ වුණාට ඉතින් ලොකුවටම ඩීපුත් නැහැ. ඉතින් ගිහිල්ලා මේ පෝල් එකෙන් දාලා තමයි මාළුව අල්ලන්නේ. ලොකු මාළුව ඒතකොට පොඩ්ඩක් අල්ලන්න පුළුවන්. හරි අපි දැන් මේ ගෙනාපු මාළුව අයි සුද්ධ කරලා ගන්නවා අපේ ලන්ච් එකට. ඉතින් ගොඩක් ෆ්‍රෙෂ්ම දේවල් අපි මාලින් එද්දී මාළු මුකුත් අරන් එන්නේ නැහැ. ඇවිල්ලා මෙතන මුහුදෙන්ම තමයි ඔක්කොම මාළුව අල්ලගන්නේ. ඉතින් ඇත්තම කිව්වොත් නිකන් බිලිපිත්තක් දැම්මත් මාළුව ඇල්ලෙනවා මෙහෙ එච්චරටම සෑහෙන ඉන්නවා. හරි මේ තමයි අපේ ඔෆිස් එකේ සෙට් එක දැන් මේ ලන්ච් එක හදන ගම. අද ගොඩක් වෙලාවට අපි අල්ලපු ඔක්කොම මාළුවෝ ඊට පස්සේ තව ගෙනාපු සී ෆුඩ් වගේක් තිබ්බා. ඉස්සෝනම් මනන් දාලා සුප් එකක් වගේ එකක් හදනවා. ඊට පස්සේ ස්පැගටි එකකුත් හදනවා. හරි මේ තමයි සුප් එක. ඉතින් මේක මාර ස්පයිසි ටිකක් අර ස්පයිසි විදියට තමයි අපේ කට්ටිය ආසයි. ඉතින් අපි ස්පයිසි විදියටම හදනවා. හරි ලන්ච් එකත් ඉවරයි. දැන් අපි ආයිත් ඉතින් පොඩ්ඩක් මුහුදට බහිනවා. අපේ බෝට් එක තියෙන්නේ ටිකක් හවස් වෙලා. ඉතින් එතකන් අපි පොඩ්ඩක් මුහුදට බහලා රිලැක්ස් එකේ ඉන්නවා පොඩ්ඩක් පීනලා. ඊනම් මේ දැන් ලන්ච් එක තමයි ගන්න යන්නේ. ඉතින් හොඳ කෑම එකක් මේ වෙලාවට ඇත්තටම හොඳයි. පොඩ්ඩක් රස්නේ වැඩි. ඒ වුණාට ඉතින් ගොඩක් ෂේඩ් එක තියෙනවා. ගස් ටිකක් පිරීලා තියෙන හින්දා රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ ට්‍රිප් එක. ඉතින් අපි පොඩි කැම්පින් එකක් කරා. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න. මම තවත් ළඟ අයිලන්ඩ් එකකට යනවා ලබන සතියේ. ඉතින් ඒකෙත් එක්ස්පීරියන්ස් එක මම ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලට මොනවාම හරි දෙයක් දැනගන්න ඕන නම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මේ බෝට් එක ඇවිල්ලා තියෙන අපි දැන් යන්න හදන්නේ. එහෙනම් මගේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයිත් හම්බෙමු.